අර කලින් වීඩියෝ එකේ කපලා අයින් කරපු Nissan Sylphy එකට අලුත්ම බොඩි පැනල් සෙට් කරලා ෂෝරූම් කන්ඩිෂන් එකට ගන්න විදිහ තමයි මේ. මෙතනදී ඔරිජිනල් ස්පොට් වෙල්ඩින් ක්‍රමයටම අලුත් තහඩු කෑලි ටික වටේටම පස්සනවා. ඊට පස්සේ බේස් එක සමාන වෙන්න පුට්ටි ටිකක් ගාලා මැෂින් වලින් කපලා මතු පිට සිනිදු කරගන්නවා. දැන් වෙලාව හරි පේන්ට් කරන්න. ප්‍රයිමර් එක ගහලා වාහනේ ඔරිජිනල් කලර් කෝඩ් එකටම මැච් වෙන්න තීන්ත ගහනවා. ඊට උඩින් ගහන ක්ලියර් කෝට් එක නිසා කාර් එකට අලුත්ම දිලිසීමක් ලැබෙනවා. අවසාන පියවර විදිහට අලුත්ම බෆර්, ටේල් ලයිට්ස්, ලොක්ස් සහ බීඩින් ටික පිළිවෙලට හයි කරනවා. හැම ගැප් එකක්ම පැනල් ගැප්ස් නිවැරදිද කියලා චෙක් කරනවා. මෙන්න බලන්න අවසන් ප්‍රතිඵලය. අර කුඩු වෙලා තිබ්බ කාර් එක කියලා හිතන්නවත් පුළුවන්ද? මේ වගේ වැඩ්ඩන්ගේ වැඩ තව බලන්න වීඩියෝ එක ෂෙයා කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.